නයිබුවන් අද මම පොඩ්ඩක් කැමරාව පිටිපස්සට වෙලා ඉන්නවා මේ අලුත් සමාජිකයෙක් ඇවිල්ලාත් ඉන්නවා පටන් ගත්ත එක ආයුබෝවන් නිසා ආයුබෝ වේවා සුබ නව වසරක් වේවා සේම වෙන්න අලුත් අවුරුද්දක් නව වසරක් නවසරක් අලුත් විදිහට අපි පටන් ගත්ත ස්ටාර්ට් එකේ ඔන්න දෙවෙනි එපිසෝඩ් එක විදිහට අපි අද අලුත් සමාජිකයෙක්ව ගෙනා. තව ඉන්නවා මේ අලුත් සමාජිකයෙක්. ඉතින් කොහොමද සර් මොකද වෙන්නේ? මේ දවස්වල ඉතින් දැහැමින් සෙමින්නම් ගෙදරට වෙලා පොඩ්ඩක් ගෙදර වැඩ කටයුතු ගොඩක් මේ දවස්වල කරගෙන ඉන්නේ. ඉතින් අම්මට සහයෝගයක් දීගෙන ඉන්නවා. ඔය තමයි මේ දවස් ටිකේ normal situation එක. අනිත් ඉතින් ලොකු සීන් එකක් නෑ. Facebook එකේ TikTok එකේ උදා පල්ලෙහා යනවා. ඉතින් ගියාම ඔය වැඩ ටික තමයි ඉතින්. එතකොට අද දවසේ මොකද තත්ත්වය? මොකද හිතෙන්නේ මේ වැඩේ ගැන? ඉතින් වැඩේ හොඳයි ටොප් මාරු ඉතින් ඔය සෙට් එක කියන්නේ ටොප් කියලා දෙන්න. අද අපි මේ ඩිමෝටිවේට් වෙනවානේ. නෑ නෑ අපි උස්සලා ගන්න එක මොකද ටොප් ෂාප් ටොප් මචං ඒ ක්ලාස් ලෙවල් එකේ යන්න ඉතින් මේ අද ඒවල කරන්න තරම් මචං ඒ කියන්නේ මේ වල මූඩ් එක එච්චර සෙට් නෑ මොකද ඒ අද මැච් එක තියෙනවනේ බං මැච් එක පස්සේ මැච් එක තිබ්බද? ඇයි මැච් බලන්නේ නැද්ද දැන් අර පොඩ්ඩක් මේ දිනනවා වැඩි හන්දා බලන්න නැති වෙලාවේ නුනන් නෑ එහෙමත් නෙමෙයි අර අප්ඩේට් එකනේ වගේ එකක් ගියා මැච් තියෙනවද තාම ටීම් එකක් ඉන්නවද? ඒ කියන්නේ අද තිබිච්ච එකක් මතන් තිබුණේ ඒ කියන්නේ 11 දිනක එක්කෙනෙක් ගැහුවේ. මේ ලංකාවේ ක්‍රිකට් ලංකාවේ එක්කෙනයි එහෙන් 11 දින විස්තර නම් මැච් ගහනකොට කියන්නේ පහුගිය 11 ඉඳගෙන ගහන්නේ අමතර තව දෙතුන් දෙනෙක් ඉන්නවා හරියට වතුරයක් කරගෙන එහෙම වතුර ගෙනත් කියලා පිස්සු දැන් කෙලිම එක්කෙනා ගහන්නේ එයා පහුගාලා යුත්තේම පවුබන් ඔය දැන් මම නම් කියන්නේ ලංකාවේ ක්‍රිකට් වල ඔය බෝලර්ස්ලට මචං මේ පස්සේ නෙමෙයි බෝලර්ස්ලට ඉස්සලා බැට් කරන්න දෙන්න ඕනේ. මොකද මචං උන් අන්තිමට බැට් කරන්න ඇවිල්ලා බෝල් දාන්නත් ඕනේ ආයෙත් අජ්ජර ගිය ගාම ආයෙ ගිහින් එක බැට් කරන්නත් ඕනේ බෝල් දාන්නත් ඕනේ. උන්ට මුලින් අවුට් වෙලා ගියා කොහොම අවුට් වුණාද පිටේ ලොකු ලොකු ගහන්නේ නැහැ. ඒ ආරතිහි ඇතුලෙන් උඩින් කොහොමත් ඔය ගාන පාර එකක් දෙයක් කරලා කොහොම බෝල් පහක් හයක් විනාශ වුණාට අවුලක් නෑ. උන්ට රෙස්ට් එක තියෙනවා මචං ආයෙ ඊළඟ මේ ෂෙඩියුල් එකට සෙට් වෙන්න දැන් මේක අපි මුල එක පාට වැල වගේ මුල ගහන් 10 දෙනාම අවුට් වුණාට පස්සේ බෝල් දාන එකේ පැත්තල්ලගෙන ගහන්නත් ඕනේ දුවන්නත් ඕනේ දාන්නත් ඕනේ ඔක්කොම කරන්න ඕනේ. නායකකාරකදී දුක් වැඩි නේ. ඔව් නායක දැන් ඉන්නවා මම හිතන්නේ 5 10ක් නම් ඉන්නවා නායකයෝ. ඒ කියන්නේ මේ අපේ ටීම් එක ඒක ගොඩක් දුර ඉතින් බයිකලොස් දෙනෙක්ට මේ නායකයෝ දෙනෙක් සෙල්ලම් කරන්න බෑ. නෑ නැතුව බෑනේ. කොහොම නායකයෝ ඉන්නේ මේ ඔය ඉස්සර නම් ඉතින් ඔය ෂේප් එකේ 6 7 දෙනෙක් බැට් කරා දැන් නම් එකයි ඉන්නේ බැට් කරන්නේ. උඩ බෝල දාන්න තියනවා වටිනාකමක් තියෙනවා. ඕ මම හිතන්නේ බටන් ගනි බෝල් ගන්න පටන් ගන්න ඒ උත් මම දැන් කීපින් වැඩි දෙන්නේ දිවි අර මෙලේ මේක මම දැක්ක ඊළඟ කමෙන්ට් එකක් දාලා තිබුණා මොකද්ද මේ අවුරුගේ නියම අත දෙලී දාලා මේ සාන්තියසූරි මහත්මයාණනි කුසල් මෙන්ඩිස් මේ පිටිකරන පුහුණු කවුරුදම සනත්ත වන්ඩවුන්න වින්ද මේ ප්ලේ කරන්නේ කියලා දාගෙන යටින් තව දාගෙන මේ කවුද දැන් තීරින් කවුද වන්ඩවුන් ප්‍රමෝදය වන්ඩවුන්න මේකේ කවුලකුත් නෑ නේද අර නිකන් බය වෙන හැටි තමයි ඉස්සරහා ඉන්නකොට නේ ඔව් යකාරේ වගේ මේ ගහන සීන් එකක් තියෙන්නේ වැඩක් කරලා තියෙන්නේ මේ තව 10ක් හොයාගන්න ස්කෙච් එකක්වත් අඳිනවද පොලිසියට දුන්නා නම් කොල්ල 10ක් හොයාගන්න ඒක උඩ වෙන්නේ අර මේ පව් මේ වගේ අපි මොනවා වුණත් මේ සිද්ධි දැක්කනේ අර මේ රයිස් කඩේ කොල්ලෙක් කරා අරගෙන ඉන්නේ මේ මොකෙක් ලංකාවේ ඔයිසි කියන්නේ ආයි අයි ඩොක් බඩු දාලා ඒකස් දැන් අරෝ කියන එක අතෝ තේලි මාරු ඒ කියන්නේ මේ වීඩියෝ එකක් නේ තියෙන්නේ පොඩි ක්ලිප් එකක් පොඩි ක්ලිප් එකක් තියෙනවා ඌ කට උත්තරේ දීලා එන්න මාධ්‍ය ඉස්සරහට ගෙන ඉතින් ඌ ඒකදී ඌ කියනවා මේ මගේ බුලිය ඇතුලට ඇවිල්ලා කරකෝල ගත්තා ටංගා දෙපැත්තට ගෙවුවා කන් දෙකට මං කෝස් එක දැම්මද වැදලා ගිහුවා ඉතින් නානවල වෙන්නේ ඉනාවල සීන් දැන් නෙමෙයි ඒක ඌ ඒක තමයි කොළඹ ඇවිල්ලා තියෙන්නේ වෙනින් වැඩකට ඒක නම් මූව සැකසාරේ තියෙන්නේ අර මේ දාලා තිබ්බ අයිස් කැප් එක තමයි මම හිතන්නේ ප්‍රශ්නේ ස්කෙච් එකේ තියෙන හෙල්මට් කොණ්ඩ ගෑනි ටිකක් පන්නලා අර මේ අයිස් කැප් එක දැම්මම පොඩි කොණ්ඩ ගෑනි ටිකක් පැනලා දින ඒක දැක්ක මේ අරන් ගියා ඒ කියන්නේ පොලිසිය ගැන වෙනම අපිට කතා කරන්න මේ තව ඉස්සරහට වැඩසටහන් කීපයක්ම ගන්න පුළුවන්. අනිත් එක මේ ළඟම කතාව මේ අපේ මතුගම
පොලිසිය මේ දවස්වල මාලිමා පොලිස් කියන්නේ. නෑ හැබැයි ඒකෙත් මරු ගාතනේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇවිල්ලා තියෙන්නේ. පයින් කොහොමද එක්ස්ප්‍රෙෂන් එක අර ලකායම දාලා තිබ්බ ටොප් කෑල්ලක එක මරු ලකා රෙස්පෙක්ට් එක ඇල්ලට කෙලිම අපිට කියලා දෙනවා කෙලිම නාට්‍ය රංග කලාවේ මූලික තියෙන කෑල්ලක තිබ්බේ අපි දන්නේ නැහැ මෙච්චර මේ මිනිස්සු ඉඳලා තියෙනවා ආයිති ඒ කියන්නේ ලංකාවේ පොලිස් මුඛ දැන් අර පොලිසියට මේ ගහනවා මුකුත් කරනවා එහෙම නෙමෙයි නෑ අපි මොකද අර අහි කේස් එක කොහෙද ලක්මාන් මේ හම්බන්තොට දාර කොහෙද අර පොලිස් ඩියුටි එක පොරක් මේ මොකද්ද මේ ගිහිල්ලා තියෙනවනේ මේ ගංජා වැටලීමක් කරා මොකද්ද ඒක සූරිය කන්දේ ඒ පොලිස් මේ කියන්නේ පොලිස් නිලධාරියෙක් බලනවා උගටේ අනින් යන ගමන් 4 දිනට ටෝක් කරන්න මේ ඒක වෙනමම අපිට කතා ටිකක් වෙනමම කතා කරන්න තියෙන මේ රහස් පොලිසියක් කැලඹෙනවා කිව්වොත් එහෙම රහස් පොලිසිය කැලඹුණානේ ඉතින් ස්කෙච් එකක් ඇඳලා අර වගේ කියන්නේ නෑ ඇත්තට මචං ඒවා හරි බේසික් ඒ කියන්නේ මම ඊට වැඩිය හොඳට මම දැක්කා අර AI එකේ ලයිට් රූම් වැඩෝ කියන එකේ උන් ඊට වැඩිය ලස්සන දෙයක් අප්ඩේට් කරලා අපේ මිනිස්සු දැන් අපේ ඉන්න අර මම ජෙනරේෂන් එක පරණ පොරවල් වෙන්නේ නේද මචං අර මෙහෙම ඇවිල්ලි වල ඇහැ දැක්කද කෝ ඇහැ මේ ඇහැ මේ වගේ තිබුණේ කියලා එහෙමනේ කැලණි විහාරේ සෝලිස් මෙන්දිස් ඇඳලා තියෙන ඔයිට වඩා ලස්සනට තියෙනවා එහෙම එකක් හයර් කරගන්නවත් බෑ කියන්නේ මම දන්නේ නැහැ මේක මොකද්ද කියලා දැනට තියෙන තත්ත්වයේ හැටියට දැන් අපේ ඉන්න අලුත් ජෙනරේෂන් එක කොහොමද මේ AI යූස් කරන විදිහට මේගොල්ලන්ට ඔහොම එකක් කරගන්න බෑගේ දැන් ඇඩ්හිටන් ඩෙවලොප් කරනවානේ AI ඔය මේ පොලිසිය මේ ස්කෙච් එකක් ඩෙවලොප් කරගන්න බෑ කියන්නේ දැන් නැහැ ඉතින් කොහෙද ඒ කියන්නේ මේකෙන් මචං ඒකේ මෙහෙම කේස් එකක් තියෙනවා බං ඇත්තට මම දකින්නේ ඒ කියන්නේ දැන් මෙහෙම දැන් ඇප්‍රූවල් එක ඉන්න දැන් ඔගේ ස්කෙච් එක අදින්න කොලේ ගන්න ඇප්‍රූවල් එක ගන්නයි උනේ ඕව මචං අර පොතේ ලියා ගන්න ඊට පස්සේ OS මහත් එක ඇප්‍රූවල් එක ඉන්නවද දන්නේ නැහැ AI එකට දාන්න එහෙම ප්‍රශ්න තියෙනවද නෑ නෑ ඕක ලංකාවේ ඕක බං වෙනව ඇත්තේ මේක ඇත්තට වෙන සීන් එක ඇත්තේ දැන් මූ නෑ චිත්‍රය අද ගන්න ඕනේ කවර් එක කරම වරෙන් කුවනවා ගෙලින් ඔය ආදිත් මහත් එක්ක ගලවල ඔබ බලන්න කොහෙද චිත්‍රයක් අඳින්න එකක් කරන් වරේ කිව්වා කිව්වද මේ මෙහි අතන ගෙලින් මොකුත් නෑ මේ කුරුඳු අත්තර ගිය ගමන් අර මේ සෞන්දර්ය විශ්වවිද්‍යාලෙම ඉන්නවනේ මේ වෙනකන් චිත්‍රයක් මම චිත්‍රයක් කරන් අම්ම බින්න මේ චිත්‍රය මෙන්න මෙයා කිසි පොඩක් අඳින්න කිව්වා අවුලක් නෑ නෑ ඔය වගේ වැඩක් වුණාට මම හිතලා ඒ කියන්නේ පොලිසිය ඒවා මචං ඒ කියන්නේ පොඩ්ඩක් නිකන් මිනිස්සු ගැන කල්පනා කරලා කරන්න ඕන දේවල් මම එක දවසක් උදේ පාන්දර 6:00 රස කතාව රස කතාව කියන්නේ පොලිසියෙන් ආව ගෙදරට ඇවිල්ලි වල උදේ සිරාම දොරට තට්ටු කරාම අම්මා බය උදේ 6:00 මම පොලිසියෙන් ආවම වයිපුත් න්යාන දෙවල ඉතින් මම අස්සාරව ගන්න මම මොකෝස කියලා අද මේ පොලිසිය මේ වැඩසටහන තියෙන එකේ නම්ස් කරන්න ආව එක්කලා යන්න ආවේ මම ඉතින් කෝල් එකක් දෙන්න උදේ 6:00 පොලිස් ජීප් එකේ වල ගම අර ඉතින් කියලා පොලිසිය මම ඊට පස්සේ කිව්වා යනකොට එනවා සාහේ අපිට ඕගොල්ලන්ගේ වශයෙන් වෙන්න මම කොහොමද වෙන්න බෑ යන්නේ මම දැන් මේක වැඩේ කරන එක නැත්තම් මේ මිනිස්සු තේ මම කුඩු ගන්න ජරගෙන ඔය වගේ තමයි චිත්‍රාංග නුන්ටත් වෙනත් අනිවාර්යෙන් අද ඒක කතන්ට යනවා ඒ ඉතින් ඔය වගේ ඉන්සිඩන්ට් එකක් තියෙනවා මේ අපේ වයිෆ්ට පළවෙනි ළමයා හම්බ වෙනකොට කොරෝනා මේ කොරන්ටයින් ඒ කියන්නේ ෆස්ට් සීසන් එතකොට දැන් ඇත්තටම කොළඹ හොස්පිටල් එකකට යන්න ඕනේ මේ ඩිලිවරි එකට. එතකොට පොලිසියෙන් ගිහිල්ලා කර්ෆියු පාස් එකක් ඉල්ලන්න ගියාට පස්සේ දීපු උත්තරේ තමයි මේ එහෙ යන්න බෑ. මේ ළඟම තියෙන හොස්පිටල් එකෙන් ඩිලිවරි එක කරගන්න. හරිද? එතකොට මේ අර නේ තැබෑලෙන් බඩු වෙනවා. ඔව් ළඟම තියෙන තැබෑල කන්ට්‍රෝල් කතා කරලා ටෙලිග්‍රෑම් එකක් ගන්න කියලා. බේසික්ස් හදන්න ඕනේ මචං ඒ කියන්නේ පොලිසියෝනේ හැමතැනම බේසික් කියන එක හදන්න නමුත් පොලිසිය බේසික් කියන එක ඒක තමයි කැපිලා පේන්නේ හයිලයිට් කරනවා මේ වීකෙන් පොලිසිය මිනිස්සු දුක කියන්නේ කවුරු හරි බලන්න ගිහලා යනගම බයික් එක විහාරෙ නවත්තලා ලියන්න කරන්න යන්න එපා වෙන කිසිම මේවා නෑ හොඳ පොලිස් නිලධාරියෙක් ඉන්නවා අර ඊට එකක් දෙකක් තියෙනවා සුපීරියටම දෙනවා ආයිතින් ඒව ගැන නම් කියලා වැඩක් නැත ශ්‍රී ලංකා පොලිසිය ඇත්තටම මේ මං හිතන්නේ දැන් මාලිමා පොලිසියයි එහෙම වර්ග තියෙනවානේ පොලිසිය සජ්ජ බයියෝ ජෙප්පෝ ටොයියෝ බයියෝ ඔක්කොම තියෙන පොදු පොලිසිය ඒක වෙනසක් වෙලා මහ ජනතාවට සුළු ජනතාවට තියෙන පොලිසිය තියෙනවා මහ ජනතාවට මචං තියෙනවා මාලිමා පොලිස්
සවජ පොලිස්, JVP පොලිස්, NPP පොලිස්, UNP පොලිස් මේ බෝට්ටු පොලිස් බෝට්ටු බෝට්ටු පොලිස් සම බෝට්ටු පොලිස් තමයි සුපිරි ආතල්ලට කරේ යුක්තිය මේ ඔව් ඒ කාලේ හොඳටම හොඳටම කරා අපිට මතක කාලේ පාසල් බෑග් අපේ චෙක් කරේ මොනවද එතකොට ත්‍රස්තවාදී කලබල තියෙනකොට මොනවද ඒ ප්‍රිෆෙක්ට්ලා පොලිස් බලතල ගත්තේ වෙනම කතාවක් ඒ වැදින රස කතා තියෙන එක වෙනම කතාවක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඒ කාලේ දෙමෝපියෝ ඇවිල්ලා බෑග් චෙක් කරේ මොනවාරි බෝම්බ බියකට ඔය වගේ දෙයකට ගල් පත්තරයක් තියෙන්නේ මොනවද ඒ වගේ ඒ ප්‍රිෆෙක්ට්ලා චෙක් කරපු දේවල් ඒක වෙනම කෑල්ල ඒක පට්ටික තියමු ඊට පස්සේ මේ යුක්තිය මෙහෙමත් එක්ක මේ පාසල් බෑග් ඇතුලේ පාසල් බෑග් ඇතුලේ බැලුවේ තනි කර මේ ඒ කියන්නේ ඇයි එක දවසක් මචං කෙලිසු අධ්‍යාපනය මාව චෙක් කරා යුක්තිය මෙහෙම වෙලාවේ වෙනම පැත්තකට ගිහිච්චා චෙක් කරලා මේ ත්‍රිවිල් එක යනකම් ත්‍රිවිල් එකේ තිබුණා මේ කොන්ඩම් එකක් මේක මොකටද කියලා ඇහුවා මට කියන්න තිබුණා මේක සෙල් නෑ මේක වැඩකට මේ පොලිසිය බැලුම් පොම්බන්න කියලා බැලුම පුම්බන්න කියලා තමයි කියන්නේ වෙන්නේ මේක මොකටද කියලා මම කිව්වා නෑ නෑ සිම්මචන් මෙහෙමයි ඒ වගේ තැනකට ඇවිල්ලා මචං තියෙන්නේ ඒ කියන්නේ මේ ඔය ඇත්තටම පාසල් විශේෂ නිර්දේශ මම ලිංගික අධ්‍යාපන වලට වැඩි දෙන්න ඕනේ. එහෙම දුන්නාම මචං ඔය තියෙන ඔය වැරියස් එක්ක තියෙනවා තව ප්‍රශ්න එහාට මෙහාට දිග්ගය. හැබැයි පොලිසිය ගොඩක් ඉන්නේ මේ දෙල්ලවලත් විතරනේ මේ අලුත් කොල්ලෝ දෙල්ල ටිකක් ඉන්නේ. ඒක දෙල්ලගේ නවල ඒක පැත්තකින් කිව්ව මේ කොල්ලෝ කියන්නේ ඊත් වැඩක් නෑ මචං දැන් පොලිසිය කොච්චර ලස්සන පොලිස් හැබැයි සර් කියනවා දෙයිනේ කියලා කටපුලා. ඒක වගේ. ඕ මේ ළඟ දවසක් මේ සර් මොකටද සෙට් එකක් ඔය මතු කොන්දිනවා මහත්තයා කොහෙද යන්නේ කියලා මම බල පොලිස් දෙය කියන්නේ අපිට පුරුදු නැහැ නේ නැත්නම් කොහෙද යන්නේ මහත්තයා සර් ඒ කියන්නේ අපිට පුරුදු නැහැ මම ඊට පස්සේ කටපුරා සර් කියනවා මහත්තයා බතු දීලා පොලිසිය නෑ නෑ මම මේ අගවත් ඒ වෙලි ඩියුටි එක දානවා මම ස්තුතියි ඔය දැන් හැබැයි මෙහෙමයි දැන් අලුත් හැම රාජ්‍ය සේවය සහ අනිත්‍යයට දැන් ටිකක් අලුත් තරුණ පිරිසක් ඉන්න නිසා සේවයේ අර ගුණාත්මක භාවය ගොඩක් වැඩි වෙලා තියෙනවා වැඩි කාර්යක්ෂම ගුණාත්මක භාවයට වැඩිය ඒ කියන්නේ දැන් මේගොල්ලන්ට වැඩක් කරන්න ඕන කියන ඇඟේ ඒක තියෙනවා ඒක ඇල්ල තියෙනවා වැඩ ඉස්සර වගේ දැන් අපි දැන් කතාවට උනත් කියන්නේ ඒ ඔෆිස් එකකට ගියාට පස්සේ කෙලින්ම අර මූණේ වදින සීන් එකක් නේ තියෙන්නේ ඒ කියන්නේ රිසෙප්ෂන් එකේ පහක් ඉන්නවා ඔය ඒකනේ පස් දෙනා ඒ කියන්නේ පස් දෙනා මචං ඉන්නේ වැඩ පහකටනේ වැඩ පහකට ඒ කියන්නේ වැඩ පහකට කිව්වොත් ඒක නම් කරන වැඩක් නෑ නමුත් වැඩ පහකට ඒ කියන්නේ මාක් කරගුවොත් මම මේ අලවිතියේ ඔක්කොම මම පරිපාලනය කරේ මම මේ ඉඩංගේ ගියේ හරිසි ඉඩංගේ මිස් කෙනෙක් ඉන්නවා එයා බලන්නේ තුන්වෙනි තත්ත්වයට ගිහලා බැරි නම් ඉඩංගේ තියෙන තුනේ නෙමෙයි දෙකේ ඒතකොට අරය දන්නේ දෙකේ තියෙනවා තුනේ තියෙන්නේ කොහෙද ඒ වගේ පස්ස තියෙනවා ඉතින් ඔය මේ ළඟ දවසක් නෑ ඒක නෙවෙයි මම මේ හොස්පිටල් පහුගිය දවස් ටිකේ රෝහල් ඩියුටි ඉඳි වැඩි හරියට ඒ ඉන්නකොට පාස් එක දා තිබුණේ නෑ මම ඇතේ මම මේ උඩට යනකොට මේ ගේට් එක ගාව මම කොහෙද යන්නේ කියලා මම මේ සිකියුරිටි කොහොමද අර මම දැක්ක ඒකත් හොඳ කමෙන්ට් එකක් දාගෙන 43 සෙනගාන්ගේ කට්ටිය තමයි හොස්පිටල් වලට කොහෙද යන්නේ කියලා ඉවරලා මොකද මේ බෙහෙත් ගන්න කියලා කියලා මම දැන් මහා ડોක්ටර් ඒ කියන්නේ මම දන්නේ මම දැන් ડોක්ටර් දෙන්ට ඇවිල්ලාද කියලා උඩයි සර්විස් එකේ නාගල හොස්පිටල් එකේ සර්විස් එක කෙලින් මෙතන මම ડોක්ටර් කියනවා නෑ යන්නේ ඔය හොස්පිටල් වලට යනකොට මම බ්‍රඩර් පොඩි ට්‍රික් එකක් කියලා දෙන්න නිකන් සුලභ භාවිතයන් මොකෙක් හම්බුනා ටක් ගාලා ගියාම එදිනදා ජීවිතයට අවශ්‍ය දෙයක් මොචරිට යන්නේ කියලා අය පුත් කෙලින් යනවා ඊට පස්සේ බැටරි ගිහලා දැන් නෝන්දන් අර ගේට්ටුවෙන් ඉන්න තැනට කොහෙන් මොචරිට එහෙනම් පොඩි දුක්ඛ සීන් එකක් දාලා දුක්ඛ මොචරිට ටක් ගාලා ඒකම ඒකට වෙලාව ට්‍රික් එක සුදයක් නේ ඒ වගේ ජීවිතේ තියානේ අඩේ මොවමචන් මේ පොත් හොස්පිටල් එකට ඕන කම යන්නේ නැහැ නේ හරි ඒක අවශ්‍ය හොස්පිටල් එකට යන්නේ සෞඛ්‍ය ගැටලුවක් කරේ මොකක් හරි අවශ්‍යතාවයක් ඉන්නේ හිතුව පිටි තියන්නේ ඔය වැඩි කරන්නේ නැහැ හොස්පිටල් එකට ඇවිල්ලා පිටි තියගන්නේ නේ ඉතින් ඔන්න තමයි සාවී තිබ්බිතින් අද තිබ්බම මොකෝ ඉන්නේ හොස්පිටල් එකේ තිබ්බම අතට චෙක් කරලා ගන්න නැත්නම් තිබ්බම ඉතින් සාමාන්‍ය යනකොට ඔක්කොම සරුවාංග මත කරලා මොනවද බලන්නද දන්නේ මොනවයි කතන්දර නෑ උන් හිතන්නේ තියෙන්නේ මචං තුවක්කු කියන්නේ ඒ කියන්නේ අර මේ අර ඉස්සර අර හින්දි ෆිල්ම් වල තිබිච්ච මැෂින් ගන් තුවක්කු දඩේ වේ කියන උන් දන්නේ තුවක්කු කියන පොඩි දේවල් තාක්ෂණයේ දිනුන ගැන ඇත්තටම ඉතින් ඒක නිසා ලංකාවේ පොලිසිය හොරෙක් අල්ල ගන්න බැරි
හොරා පොඩි පිස්තල් එක අරගෙන වෙඩි තියනකොට දුවනවා. මූටි 50ක් අරගෙන තොප්පියක් දාගෙන මැඩිසින් දෙක දෙපැත්තෙන් දාගෙන අර මූ කොහේ කල්සනත් හැරෙනවා බෙල්ට් එක හරියට දෙන්නෙත් නැහැ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙනවානේ. ඉතින් ඔන්න ඕක තමයි අද දවසේ ගෙවුනේ නේ. කියුන්නේ නේ මාර්ගේස් එක. එහෙනම් ඉතින් තව රස කතා ටිකක් කතා කරන්න අපි තව දවසක සෙට් වෙමුනේ. අනිවාර්යෙන් මේ පැත්තට ඇවිල්ලා යන්න ඕනේ. ඔව් දැන් දිගටම සතියකට සැරයක් මේ මේ කම්බිනේෂන් විදිහට අපි බලන මේන කාලීන ප්‍රශ්න ටික දවසක නෑ විදිහට ඒ බලනුන්ටත් ඔය මොනවා හරි කමෙන්ට් ලියනවා නම් පල්ලෙහාන් අනිවාර්යෙන්. කමෙන්ට් comment section එකේ දාන්න බලන සෙට් එක මොන දාන්න ඕනද අපි අර මෙතන නිකන් අහගෙන ඉන්න ඕනේ නැහැ කොහොමත් අපේ පච අහලා තියෙනවා ඒ උනන්නේ අලුත් එක ඔව් නේ අනිත් එක මේ අපිත් එක්ක ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඉතින් අපිට මැසේජ් එකක් තියන්න කෝල් එකක් දෙන්න. කියන්න සම්බන්ධ වෙන සම්බන්ධලා මේ වගේ පොඩ්ඩක් ඉතින් අර ඒ ට්‍රැක් එකෙන් පැනලා වුණා ට්‍රැක් පැනපු කෙනෙකුට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ගේ ಗುಣ දෝෂ අපිට කියන්න. යෝජනා චෝදනා ගල් මුල් සියල්ල අපි සතුටු සිතින් බාර ගන්නවා. එහෙනම් අද දවසට අපි සමුගමු. නැවත එපිසෝඩ් එකකින් හම්බුමු. එහෙනම් ආයුබෝ වේවා කියන්න ඕනේ නැහැ. ජය වේවා කියලා අපි මාරු වෙමු. එහෙනම් විශාල සුබ ජය වේවා. එහෙනම් ජය වේවා. අපි ඊළඟ දවසේ සංජය සුකුලක් මාල්පත් වලිය බොහොමත් ස්තුතියි. තවේ ඒ බවදී ඉන්නේ ගාව මචං ඒ ගන්ටා චින්තිතම්පි භවති. චින්තිකාම්පි විනාශ. ඒ නාරුව කීලිවල ජය වේවා. ජය වේවා. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. ඊළඟට